ඔබතුමා තාම බැලුනා මාළක ඇරෙස්ට් කරගන්න පොලිසියට. මේ බොම් ප්‍රසිද්ධිය හැදෙනවා. දාතු වඳින්න තෙල්ලට හිරෙන්නත් එක්ක. තැනත් බලපානවා ඇතිනේ නේ. ධාතු වඳිනකොට කාරණා රිස්ක් කරන එක හොඳ නෑ නේ. ධාතුන් වහන්සේට අවනම්බුවක් යනවා නේ. අපි අමතක මේ වෙනකොට පොලිස් පරීක්ෂණ සඳහා කණ්ඩායම් දෙකක් ඒ නිවසට ගිහින් තිනවා. හැබැයි මාළක සිල්ලා ඒ ඉඳලත් නෑ. ඉන්න තැනක් ප්‍රකාශයටපත් කරලත් නෑ. නැද හැංගෙනානේ ඉන්න තැන කියන්නේ. හැංගෙනාද කියලා මම දන්නේ. ඔබතුමා කියන එක. නෑ දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා මේ වෙනකොට ඔව් සෙවීමට සහ ඔව් අත්අඩංගු ගැනීමට ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. මේ අතර අද කොළඹදී පැවති බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී හමුදා මේජර්වරයාට පහර දීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මුළු ජාතියම මරබියේ ඉඳද්දි මේ ජාතියට සන්තෝෂෙන් හිනහ වෙන්න අවස්ථාව හදපු අපේ වීරෝදාර රණවිරුවන්ව මේ නිකන් සිකනල්ලුවන්ගේ අතින් ගුටි කනවා. අපේ 20000ක් මේ පොළොවට පස්සුනේ අපිට සුව නිින්දක් දෙන්න. බය නැතුව පාරේ ඇවිදින්න. එතකොට මේ ඇමති බූරුව මොකද්ද කරන්නේ? දැන් පොලිසියෙන් අපි අහන්නේ පොලිසිය බම්බු ගැහුවද මේ? මොකද්ද කළේ? පිස්තෝලෙයි වැටිච්ච ආයුධයි පොලිසියට ගෙනල්ලා බහුවදා බාර දෙනකොට පොලිසියට නීතියක් නැහැ මේක අත්අඩංගුවට ගන්න. ඒ කියන්නේ මේකේ මර්වින් සිල්ලගේ වෙනම රාජ්‍යයක් තියෙනවා ඒ කියන්නේ. මේකද නීතිය? හෙට අනිද්දා කොල්ලුපිටියේ කොහේ හරි හැන්දෑවක කාන්තාවක් යනකොට මාළක සිල්ලට පුළුවන් ඇදලා ගන්න. මොකද උන්ගේ ආණ්ඩුවනේ මේක. ඉකුත් 8 වෙනි ඉරිදා රාත්‍රියේ කොළඹ ප්‍රසිද්ධ තරු පහේ හෝටලයකදී සිදු වූ පහර දීමෙන් තෝරා ලැබූ මේජර්වරයා මේ වන විට කොළඹ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා. දැන් ඒ ගුටි කාපු යුද හමුදා මේජර්ට විරුද්ධව යුද හමුදාව ඇතුළත පරීක්ෂණයක් පවත්වනවා. අන්තිමේ වෙන්නේ දාමරිකයා නිදහස් වෙනවා. ඒ දාමරික ප්‍රහාරයට භාජනය වුණ හමුදා නිලධාරියා දඬුවම් විඳිනවා.